අයිබෝන් පුතාලා හැමෝටම ඔන්න මේ වීඩියෝ එක බලන්නේ තුනේ පන්තියේ චුටි පැටවු ටික නේද? ඔව්. ඔන්න මම ඔයාලගේ 7 වෙනි පාඩම කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න 7 වෙනි පාඩමේ මාතෘකාව මොකක්ද? සිහි කර කර ගුණ මුදු මුනි සඳු නම දිමු සාදු. මාතෘකාව නම් ටිකක් තිකයි නේද? කමන්නේ අපි පාඩමට යමු. ඔන්න අපි දිනපතා තෙරුවන් වන්දනා කරමු. මගේ පුතාලා සේරම තෙරුවන් වන්දනා කරනවා නේද? උදේ හවස බුදු සතුට වඳිනවා නේද? ඔන්න එහිදී නොවරදවාම බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ සිහි කරමු. ඔන්න අපි මගේ පුතාලා අහලා තියෙනවද තෙරුවන් කියලා? තෙරුවන් කියන්නේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ. ওই රත්න තුනට තමයි අපි තෙරුවන් කියන්නේ. අපි බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ වඳිනවානේ. ඒ සඳහා ඕන් දැන් අපි තෙරුවන් වඳින්න තෙරුවන් ගුණ ඇතුළත් පාඩ පිළිවෙලට ලස්සනට නිවැරදිව කීම අපේ සිරිතයි. පුතාලට මතකද ඔයාලා පන්සිල් ගන්නකොට ඉරිදා දහම් පාසලේ හැම උදේට පන්සිල් ගන්නකොට කියනවා නේද ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා ගාතාව. ඒ තමයි පුතේ බුදු ගුණ වඳින ගාතාව. ඊට පස්සේ ඔයාලා කියනවා නේද සුවක්කාතෝ භගවතා ධම්මෝ කියලා ගාතාව. ඒ තමයි ඔයාලා දහම් ගුණ වඳින ගාතාව. ඊට පස්සේ කියන්නේ සුපටිපන්නෝ භගවතෝ කියලා ගාතාව. ඒ තමයි සංඝ ගුණ වදින ගාතාව. ඔන්න දන්නේ නැති අයට දැනගන්න මම දැන් කිව්වා. හරි. ඔන්න අපි එහිදී සිහි කරන්නේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ කියා සිතා ගන්නට ඕනේ. එසේ වදින විට අපේ සිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඔන්න ඉතිබිසෝ පාඨයේහි ඇතුළත්ව තිබෙන්නේ බුදු ගුණයි. ඔන්න දැන් මං ඉස්සෙල්ලත් කිව්වා ඉතිබිසෝ ගාථාවේ තියෙන්නේ බුදු ගුණ. ඉතිබිසෝ ගාථාව කියලා අපි වඳින්නේ බුදු ගුණ වලට. හරි. බුදු ගුණ කියන්නේ අපේ බුදුහාමුදුරන්ගේ ගුණ. දැන් ඔන්න බුදු ගුණ කියන්නේ අපේ බුදුහාමුදුරන්ගේ ගුණ. දහම් ගුණ කියන්නේ ධර්මයේ ගුණ. සංඝ ගුණ කියන්නේ සංඝ රත්නයේ ගුණ. හරි. අපි දැන් කතා කරන්නේ බුදු ගුණ ගැන. ඒවා නිතර කියන විට සිහි කරන විට අපේ සිතට කිසිම බියක් ඇතිවන්නේ නැහැ. බුදු ගුණ අපි හැම වෙලෙම සිහි කරනකොට බුදු ගුණ අපි හැම වෙලෙම කියනකොට අපිට පොඩ්ඩක්වත් බය හිතෙන්නේ නැහැ කියනවා. මට නම් බය හිතෙන්නේ නැහැ. ඔයාලටත් එහෙම නේද? ඔහෙම සිහි කරන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න අද ඉඳන් පටන් ගන්න ඕනේ හැමදාම බුදු ගුණ සිහි කරන්න. හරිද? හරි. බියක් තිබුණත් ඒක නැති වෙලා යනවා. සිතට ලොකු සැනසීමක් ඇති වෙනවා. අපේ ලෙඩ දුක් පවා අඩු වෙනවා. හොඳ බෞද්ධ ළමයින් නිවසින් පිටව යන්නේ බුදු ගුණ මෙනෙහි කරලා. ඔයාලා නම් උදේට දහම් පාසල් එන්නේ බුදු සාදුට වැඳලානේ නේද? හවසටත් වඳිනවනේ. නිකි කියනවා හොඳ බෞද්ධ ළමයි නිවසෙන් එළියට යන්නේ බුදු ගුණ සිහි කරලාලු. ඔන්න ඔයාලත් අද ඉඳන් හොඳ බෞද්ධ ළමෙක් වෙන්න ඕනේ. හරිද? දැන් අපි ආයෙත් පාඩමට යනවා. අපි මේ බුදු ගුණ නම් වශයෙන් හැඳිනගමු. දැන් අපි මේ බුදු ගුණ නම් වශයෙන් හැඳින ගන්නවා. අනුපිළිවෙලට මතක තබා ගනිමු. අනුපිළිවෙලට කියන්නේ පුතේ පිළිවෙලට බුදු ගුණ ටික මතක තියා ගන්නවා. ඕන දැන් ඔයාලගේ ගාථාවත් එක්ක මෙතන පහලින් දීලා තියෙනවා බුදු ගුණ පිළිවෙලට. මමත් බෝඩ් එකේ දාලා තියෙනවා. පේනව නේද? ඔන්න පළවෙනි බුදු ගුණේ ඉතිබිසෝ භගවා අරහං. පළවෙනි එක අරහං. දෙවෙනි එක සම්මා සම්බුද්ධෝ. තුන්වෙනි එක විද්‍යාචරණ සම්පන්නෝ. 4 සුගතෝ. පස්වෙනි බුදු ගුණය ලෝකවිදු. 6 වෙනි බුදු ගුණය අනුත්තරෝ පුරිස ධම්ම සාරති. 7 වෙනි එක සත්තා දේව මනුස්සානං. 8 වෙනි එක බුද්ධෝ. 9 වෙනි එක තමයි භගවා කියන්නේ. මේ 9 ඔන්න පිළිවෙලට ඔයාලගේ පොතේ දීලා තියෙනවා බුදු ගුණ 9. පාඩම් කරගන්න ඕනේ. ඔන්න ඊට එක්ක මෙහා
පැත්තෙන් කියනවා මෙම බුදුගුණ සිංහලෙන් කියන විට මෙසේ කීමට පුරුදු වෙමු. දැන් ඔය අපි කිව්වේ පාලියෙන්නේ. දැන් මේ පැත්තේ මේ කියනවා සිංහලෙන් කියද්දිත් අපි මේ විදිහට තමයි කියන්න ඕනේ කියලා. කොහොමද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුතේ ඉතිබිසෝ භගවා කියන්නේ මෙන්න මේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියන එක. හරිද? හා. අරහං නම් වනසේක. අරහං කියන්නේ අරහං නම් වනසේක. සම්මා සම්බුද්ධ නම් වනසේක. විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. සුගත නම් වනසේක. ලෝකවිදූ නම් වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වනසේක. සත්තා දේව මනුස්සානං නම් වනසේක. බුද්ධ නම් වනසේක. භගවා නම් වනසේක. මෙහෙම තමයි බුදුගුණ නමය සිංහලෙන් අපි කියන්නේ. ඉහත සඳහන් අදහස් සිතට ගනිමින් ඉතිබිසෝ පාඨය කියමින් කෙලවරක් නොපෙනෙන මුහුද වැනි අපමණ බුදුගුණ සිහි කරමින් බුදුගුණ කියලා ඉවර කරගන්න බෑ පුතේ. ඒකයි මේ කියන්නේ කෙලවරක් නොපෙනෙන මුහුද වැනි බුදුගුණ කියලා. ඒ කියන්නේ ඉවරයක් නෑ. අපිට මුහුදේ කොනක් හොයාගන්න බෑනේ. කොච්චර ලොකුයිද කියලා කියන්න බෑනේ නේද? ආන් ඒ වගේ මුහුද වැනි අපමණ බුදුගුණ සිහි කරමින් ඊතා ලැබියාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. ඊට පස්සේ සාදු 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 කියලා ඔයාලගේ පාඩම ඉවර කරලා තියෙනවා. දැන් ඔයාලට තේරුණා නේද මේකේ විශේෂ දෙයක් නෑ. අපි බුදුගුණ වදින බුදුගුණ දාම්ගුණ සංඝගුණ කියලා තෙරුවන් වදිනවා කියලා තියෙනවා. ඊට පස්සේ අපි ඔයාලගේ 3 වසරේ පාඩමෙන් කතා කරන්නේ බුදුගුණ ගැන. බුදුගුණ 9යි. ඉතිබිසෝ ගාථාවෙන් අපි කියන්නේ ඉතිබිසෝ ගාථාවෙන් තමයි බුදුගුණ වදින්නේ. ඒ බුදුගුණ 9 තමයි අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන්නේ. ඒ ටික සිංහලෙන් දීලා තියෙනවා අය. ඊට පස්සේ පාඩම ඉවරයි. දැන් පුතාලට පුළුවන් නේද මේකේ ක්‍රියාකාරකම් කරන්න? ඔන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙම පාඩමෙහි ලියා ඇති පරිදි ඉතිබිසෝ පාඨය නිසිතන නවත්තමින් අකුරු නොවරදවා මතකයෙන් කියන්නේ ඔයාලා මේ අකුරු වරද්දන්න නැතුව හරි තැන් වලින් නවත්තලා ඒ කියන්නේ අරහං කියන තැනින් සම්බුද්ධෝ කියන තැනින් සම්පන්නෝ සුගතෝ එහෙම අදාළ තැන් වලින් නවත්තලා බුදුගුණ 9 කඩලා ඒ කියන්නේ හරියට බුදුගුණේ කඩලා පාඩම් කරගන්න ඊට පස්සේ මතකයෙන් කියන්න කියලා තමයි කියන්නේ. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? පන්තියේ එල්ලා තැබීමට සුදුසු ලෙස බුදුගුණ 9 වෙන වෙනම ලස්සන අකුරින් ලියන්න. ඔන්න ඒක ඔයාලා දහම් පාසල් ගිහින් කරන්න ඕනේ. හැබැයි දැනට ගෙදර ලියලා එල්ලලා තියන්න. ඊට පස්සේ තුන්වෙනි එක නිදා ගැනීමට පෙර ඉතිපිසෝ පාඨය කීමට පුරුද්දක් කරගන්න. ඔන්න අද ඉඳන් හැමෝම නිදා ගන්න යන්න කලින් අම්මටයි තාත්තටයි වැඳලා නිදා ගන්න යනකොට නිදා ගන්න ගිහින් ඉතිපිසෝ ගාතාව කියලා නිදා ගන්න පුරුදු වෙන්න ඕනේ. පුතාලා ඒකට කැමති නේද? ඔව් හැමෝම ඔන්න අද ඉඳන් ඒක පුරුදු වෙන්න ඕනේ. හරිද? හරි. එහෙනම් පුතේ ඔයාලගේ ඊළඟ පාඩම එක්කෙනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.